මේ තියෙන්නේ සිංහල අලුත් අවුරුද්දේ කෑම මේසේ තියෙන අනිවාර්යම කෑමක්. කොණ්ඩ කැවුම්. අපිට කොණ්ඩ කැවුම් හදාගනිද්දී සීනි ග්‍රෑම් 350ක් ඕන වෙනවා. ඉතින් ඒ සීනි ග්‍රෑම් 350න් සීනි මේසේ හැඳි දෙකක් අරගෙන අපි මේ විදිහට තාච්චියකට දාගෙන මුලින්ම හොඳට මේ සීනි ටික කළු කරගෙන ඉන්න ඕනේ. ඔයාලා මේක කර ගන්න එපා. නමුත් හොඳට කළු කරගන්න ඕනේ. සීනි ටික මේ පාටට ආවට පස්සේ අපි මේකට තද රස්නේ උණු වතුර දාගන්න ඕනේ. ඔන්න දැන් ඉතින් අපි අපේ සීනි පැණි එක නම් හදාගෙන ඉවරයි. අපිට කොණ්ඩ කැවුම් හදාගනිද්දී හාල් පිටි ඕනේ. ඉතින් මෙතන හාල් පිටි ග්‍රෑම් 600ක ප්‍රමාණයක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා පාන් පිටි ග්‍රෑම් 150ක්. මෙතන සීනි තියෙනවා. ඉතින් මම ඔයාලට මුලින් කිව්වා වගේ අපිට ඕනි වෙන සීනි ප්‍රමාණය ඔක්කොම ග්‍රෑම් 350යි. අපි මේකෙන් මේසෙදි දෙකක් අරගෙන තමයි කළු කරගත්තේ. අපි ඊටු සීනි ටික මේකට දාගන්න ඕනේ. අර කළු කරගත්ත සීනි ටිකත් ඔයගොල්ලෝ මේකට එකතු කරගන්න. දැන් අපිට පොල් කිරි මිලිලීටර් 200ක වගේ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ මිලිලීටර් 200ම එකපාර මේකට දාලා කලවම් කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි මිලිලීටර් 100ක් විතර මුලින් දාලා මේක හොඳට කලවම් කරගන්න ඕනේ. දැන් අපි ඊටු පොල් කිරි ටිකක් දාගමු. ඉතින් මේකට නම් පොල් කිරි මාදි. ඉතින් ඒ හින්දාම තව පොල් කිරි ටිකක් එකතු කරගන්න. ඒ වගේම තමයි ඉතින් සමහර කට්ටිය නම් මේකට පොල් කිරි එකතු කරන්නේ නැහැ. ඒ වෙනුවට වතුර තමයි එකතු කරගන්නේ. හැබැයි ඉතින් පොල් කිරි එකතු කරගත්තම රසයි. ඔයාලට මේක නිකන් අර දියාරු ගතිය වැඩි වගේ නම් තව හාල් පිටි ටිකක් එකතු කරගන්න පුළුවන්. ඉතින් දියාරු ගතිය මදි වගේ නම් මම වගේ තව පොල් කිරි ටිකක් එකතු කරගන්න පුළුවන්. ලුණු කුඩු තේ හැඳි 3 කාලක් විතර එකතු කරගන්නවා. දැන් ඉතින් සීනි ටික දිය වෙනකන් හොඳට කලවම් කරගන්න ඕනේ. අපි අපේ කොණ්ඩ කැවුම් පිටි එක මෙන්න මේ මට්ටමට තමයි හදාගන්න ඕනේ. ඉතින් ඔයාලට මේකට සූදුරු එකතු කරගන්නත් පුළුවන්. හැබැයි මම නම් සූදුරු එකතු කරගන්නේ නැහැ. මොකද මම පෞද්ගලිකව කොණ්ඩ කැවුම් වලින් සූදුරු රස වෙනවට ආස නැහැ. දැන් මේක මේ විදිහට වහලා අපි පැයකමාරක් විතර හොඳට පිපෙනකන් තියන්න ඕනේ. ඔන්න මම දැන් මේ පිටි එක පැයකමාරක් විතර පිපෙන්න තියාගත්තා. අපිට මේකට තව පොල් කිරි ටිකක් දාගන්න පුළුවන්. මෙන්න මේක තමයි අපේ කොණ්ඩ කැවුම් පිටි එක තියෙන්න ඕනි පදම. හරි මේ තෙල් එක රත් වෙනකම් මම කැවුම් පිටි එකෙන් ටිකක් ගත්තා. මේක තමයි අපි වත් කරගන්නේ කැවුම හදාගන්න. දැන් අපි කැවුම් උදුනට මේ වගේ තෙල් ගහ ගන්න ඕනේ. දැන් අපි මේ කොණ්ඩේ පැත්තත් හොඳට බැද ගන්න ඕනේ. දැන් ඉතින් මේ මට්ටමට බැදගත්තට පස්සේ මේක තෙල් බේරගෙන අයින් කරගන්න තමයි තියෙන්නේ. නියමයි යා.